කොහොමද ළමයි අදත් අපි ඔන්න යන්නේ ලස්සන බතික් සාරියක් හැදෙන විදිය බලන්න. මේ බතික් සාරිය නම් නිර්මාණය කරගත්තේ මං වෙනුවෙන්ම තමයි හදිසියෙම යෙදුණු වෙඩින් එකක් වෙනුවෙන්. එහෙනම් අපි දැන් බලමු මේ බතික් සාරිය පියවරෙන් පියවර නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් බතික් වල තියෙන පුංචි රහස් ක්‍රමවේදත් කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔන්න වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව මාත් එක්කම දිගටම එකතු වෙලා මේ සාරිය හදන විදිය අපි බලමු. බතික් පිළිබඳව පුංචි දැනුම ඔයාලත් එක්රැස් කරගන්න කැමති නම් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට පුළුවන් බතික් පිළිබඳ ගොඩාක් දැනුම මාත් එක්ක එකතු වෙලා ලබා ගන්න. හරි යාළුවනේ, මේ ඔයාලට පේන්නේ අපි බතික් වලට පාවිච්චි කරන ඉටි මිශ්‍රණය. මේක අපි කලින් පාවිච්චි කරපු එකක්. ඒකයි ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ මිශ්‍රණය හදාගන්න අපි පැරපීන් ඉටි, මී ඉටි, රට දුම්බල වගේ දේවල් පාවිච්චි කරනවා. මේ ඔයාලට පේන්නේ මම මේ මිශ්‍රණය උණු කරගෙන රට අඳින්න පාවිච්චි කරන ආකාරය. ඉතින් අපි මුලින්ම මෙන්න මේ ආකාරයට රෙද්ද මත අපිට අවශ්‍ය රටාව ඉටි වලින් ඇඳ ගන්න ඕනි. මේක හරිම සියුම් කාර්යයක්. අනවශ්‍ය තැන් වලට ඉටි වැටුනොත් එහෙම ඒක ඇත්තටම සාරිය කැතට පේනවා. ඒක නිසා මේක හරිම පරිස්සමට කරන්න ඕනි දෙයක්. අනිත් විශේෂම කාරණේ තමයි එහෙම අනවශ්‍ය තැන් වලට ඉටි වැටුනොත් එහෙම අපි ඒ ඉටි ඉවත් කරගන්න ඕනේ. ඒක ගොඩක් අමාරු කාර්යයක්. අන්න ඒක නිසා අපි අවශ්‍ය තැන් වලට විතරක් ඉටි යොදා ගන්න හරියටම සැලකිලිමත් වෙන්න ඕනි. අනවශ්‍ය තැන් වලට ඉටි වැටුනොත් එහෙම ඉවත් කරගන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන් මම ඉදිරියේදී වීඩියෝ එකකින් කියා දෙන්නම්. ඒ කොහොම නමුත් හොඳම ක්‍රමවේදය තමයි අපි වැක්ස් කරගනිද්දී ඒක හරිම ක්‍රමවේදයට අනවශ්‍ය තැන් වලට ඉටි නොවැටෙන විදිහට කරගන්න එක. ඊළඟට තියෙන්නේ මගේ සාරිය එකේ පුල් වැක්සින් පාර්ට් එක. මේ ළමයි අපි උණු කරගන්න පිරිසිදු කරගත්තු ඉටි. වැක්සින් කරගද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනි ලොකුම දේ තමයි රෙද්දේ කොහේවත්ම හිදස් නොතියෙන්න අපි පිළිවෙලට අපි ඉටි කරගන්න ඕනි. ඒ වගේම අපි ඉටි තවරද්දී එක එකම පැත්තකට තවරන්න ඕනි. එතකොට ඉටි හොඳට රෙද්දට අල්ලනවා වගේම හිස්තැන් හිටින්නේ නැහැ. අනිත් කාරණාව තමයි මේ ඉටි ගොඩක් උණුයි. එතකොට අත් දෙක ගොඩක් පරිස්සම් කරගන්න ඕනි. අත් පිච්චෙන්න පුළුවන්. මං මෙන්න මේ ආකාරයට මගේ වැක්සින් පාර්ට් එක ඉවර කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි ළමයි අපි අපේ ඉටි කැට උණු කරගන්නේ. හොඳ පදමට හරිම පදමට ඉටි මිශ්‍රණය උණු වුණාම තමයි අපි ඒ ඉටි මිශ්‍රණය පාවිච්චි කරන්නේ. නැත්තම් එහෙම එතකොටත් අපේ සාරිය ඩැමේජ් වෙනවා. මට නෙමේ සාරිය හදාගත්තේ. එතකොට මං ඩ්‍රෙස් කරන්නේ සාරිය වුණාට බැරි වෙලාවත් එම ඔසරිය ඩ්‍රෙස් කරන්න වුණොත් එහෙම කියලා මම මේකට හෙඩ් පීස් එකක් දාගත්තා.
මේ තමයි හෙඩ් පීස් එකේ ඩිසයින් එක. ගොඩාක්ම චාම් විදියට තමයි ළමයි මම මේ සාරි එක හදාගත්තේ. මේක එන්ගේජ්මන්ට් ඩ්‍රෙස් එකකට ඒ වගේම ග්‍රැජුවේෂන් එකකට උනත් අඳින්න ගොඩාක් සුදුසුයි. මේක හරිම චාම් ඒ වගේම හරිම ලස්සනයි. ඊළඟට තියෙන්නේ ඩයි බාත් එක හදාගන්න මම මෙන්න මේ විදියට කෙමිකල් එකතු කරනවා. මුලින්ම කෙමිකල් එක බාත් එක පුරා හොඳට පතුරවගෙන මං ඉන් පස්සේ එකතු කරනවා මෙන්න මේ ආකාරයට මගේ සාරියකට අවශ්‍ය ඩයි. ඉන් පස්සේ අපි යොදාගත්තු පාට ඒ වගේම කෙමිකල්ස් බාත් එක පුරාම පැතිරෙන විදියට මෙන්න මෙම හොඳින් අතින් අතගා ගන්න ඕනි. ඊළඟට තියෙන ගොඩාක් අමාරු රාජකාරියක් මට නම් මේකට ගොඩාක් වෙලාවට ගෙදරින් උදව් කරනවා. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ආකාරයට පරිසමට ඩයි බාත් එකට සාරි එක දාගන්න. මෙතනදී සාරි එක හොඳින් අතින් අත ගෑවෙන්න ඕනි. නැත්නම් එහෙම ඩයි පැච් හිටින්න බලනවා. ඉතින් මං මෙන්න මේ ආකාරයට තමයි ඩයි බාත් එකට සාරිය දාගත්තේ. අනිත් විශේෂම දේ තමයි ළමයි මේ වෙලාවේ අපි අත් දෙකට ග්ලව්ස් දෙකක් පාවිච්චි කරන්න ඕනි. ඒ වගේම තමයි කෙමිකල්ස් කලවම් කරද්දිත් අපි ග්ලව්ස් දෙකක් පාවිච්චි කරන්න ඕනි. මමත් බතික් කරන මුල්ම කාලේ මට ඇත්තටම ග්ලව්ස් දෙක අතට හුරු වුණේ නැහැ. එතකොට මේ පාට වැදුනම සතියක් කොහොමත් දවස් 10ක් 15ක් වගේ කාලයක් නම් අනිවාර්යයෙන් මේ ඩයි එක අතේ හිටිනවා. එතකොට මේක ගොඩක් විසයි. ඉතින් ඒක නිසා ගොඩාක් වෙලාවට ඔයාලා ග්ලව්ස් එකක් පාවිච්චි කරන අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න. අපි මෙන්න මේ ආකාරයට සාරි එක බාත් එකට දාගත්තයින් පස්සේ මේ සාරි එක බාත් එකේ පැයක් විතර තියෙනවා. හරි යොන්න ඉතින් මෙන්න මේ ආකාරයට මගේ ඩයි බාත් එකේ වැඩේ ඉවර වුණා. මේකත් ළමයි ගොඩක් අමාරු වැඩක්. ඒ තමයි වැක්ස් එක ඉවත් කරගන්න එක. ඉතින් මේ අපි මේකට කියන ඉටි තඹනවා කියලා. මේ වැඩේ ගොඩක් අමාරුයි. හේතුව තමයි මේ කකුල් දෙක පිච්චෙන්න බලනවා. මොකද අපි මෙතන නටන උණු වතුරනේ පාවිච්චි කරන්නේ. එතකොට කකුල් දෙක ටිකක් අර දුම ගාපුවාම පිච්චෙන්න බලනවා. ඉතින් මේක ගොඩක් අමාරුයි. අනික සාරි එක ගොඩක් බරයි. එතකොට මේ සාරියේ බරත් එක්ක මේක ගොඩක් කරන්න අමාරුයි. අනිත් එක අත පිච්චෙන්න බලනවා. ඉතින් මේක හරිම පරිස්සමට හරිම ක්‍රමවේදය ඔස්සේ අපි කරගන්න ඕනේ. අපි මෙතනදී මේ උණු වතුරට සබන් කුඩු අපි දාගන්නවා. හේතුව තමයි එතකොට හරිම පහසුවෙන් මේ ඉටි ටික ගැලවිලා යනවා. ඉතින් ඒ හින්දා අපි ඒකට සබන් කුඩු අනිවාර්යයෙන්ම යොදා ගන්නවා. මේ වලට පේන්නේ මම දෙවනි වතාවට සාරි එකේ ඉටි තඹ ගන්න විදිය. ඉටි තඹ ගත්තයින් පස්සේ සාරි එකේ ෆයිනල් ලුක් එක වලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ආකාරයට. මේ තියෙන්නේ පහවදා උදේම මං ගත්ත වීඩියෝ එකක්. අවසානට ළමයි මං මෙන්න මේ විදිහට තමයි වෙඩින් එකට එදා මේ සාරි එක ඩ්‍රෙස් කරේ.
ඉතින් අද දවසේ වීඩියෝ එක මෙන්න මේ ආකාරයට නිමා වෙනවා. ඔයාලට බතික් පිළිබඳව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්, ඒ වගේම මේ වීඩියෝ එක ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. මම අනිවාර්යයෙන්ම ඒකට කමෙන්ට් එකක් දානවා. ඒ වගේම අමතක කරන්නේ නැතුව මගේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඔයාලට මේ වගේ වටිනා දැනුම අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක හරහා අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. ඉතින් ළමයි අදට මං ගිහිල්ලා එන්නම්. ඒ වගේම තවත් මේ වගේ අලුත් මලුත් සාරියක් ඔයාලට ආයෙම පාරක් අරගෙන එන්නම්.